සුබ දවසක් ඔයාලා හැමදෙනාටම ඔන්න ඉතින් ඔයාලා කාලයක් තිස්සේ ඉල්ලපු වීඩියෝ එකක් අද අරන් එනවා මම. ඒ තමයි අපේ ෆැකල්ටි තියෙන ඩිග්‍රී ගැන ගොඩක් දෙනෙක් අහලා තිබ්බා. මේ වීඩියෝ කල්තෙන් බලන කෙනෙක්ට කියන්නේ. ඒ කියන්නේ මම ඉන්නේ කැලණි කැම්පස් එකේ කම්පියුටිං ඇන්ඩ් ටෙක්නොලොජි කියන ෆැකල්ටි. ඒ කියන්නේ ටෙක් කරන ඔයාලා එතකොට මැත්ස් කරන කම්පියුටර් සයන්ස් කරන කට්ටිය එයාලා ඉන්නේ අපේ ෆැකල්ටියේ. ඉතින් මේකේ තියෙන ඩිග්‍රී ගැන තමයි මම අද වීඩියෝ එක අරන් ඉන්නේ ඔයාලට. මේකෙදි මම යන්නේ අපේ කැම්පස් එක කියන්නේ අපේ ෆැකල්ටියේ තියෙන හෑන්ඩ් බුක් එකත් එක්ක. ඉතින් මම ඔයාලට කියන්නම් කොහොමද හෑන්ඩ්බුක් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කියන එක. ඔයාලට ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරලා ඔයාලට පුළුවන් FCT නැත්නම් FCT කැලණි කියලා හරි සර්ච් කරන්න පුළුවන්. එහෙම සර්ච් කරාට පස්සේ ඔයාලට මෙතන පෙන්නනවා අපේ සයිට් එක. සයිට් එකට ගියාට පස්සේ මේ පැත්තේ තියෙන මේ ඉරි කැලි තුන ක්ලික් කරලා ඔයාලට පල්ලෙහාට යන්න පුළුවන් for student කියලා තියෙනවා. ඒකෙදි ඔයාලට තියෙනවා student handbook කියලා. මෙන්න මෙතනට ගියාට පස්සේ ඔයාලට පුළුවන් හෑන්ඩ්බුක් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මෙතන මේව ක්ලික් කරලා ඔයාලට ඩවුන්ලෝඩ් දෙන්න පුළුවන්. දැන් අද මම කතා කරන්නේ මේ හෑන්ඩ්බුක් එකත් එක්ක විස්තර. දැන් අපි යමු හෑන්ඩ්බුක් එකට. මේක විශේෂයෙන්ම කියනෝනේ තාම ඒ කියන්නේ අපේ අවුරුද්දට ඒ කියන්නේ 24 25 කියන අවුරුද්දට හෑන්ඩ්බුක් එක අප්ඩේට් කරලා නැහැ. තාම තියෙන්නේ පරණ අයියලා අක්කලාගේ හෑන්ඩ්බුක් එකක්. මේකෙදි විශේෂයෙන්ම අලුතෙන් ඩිග්‍රියක් එකතු වුණා. ඒ කියන්නේ පාදනවා ටෙක් කරන වලට ET BSc ICT කියන ඩිග්‍රී තුනටම යන්න පුළුවන්. නමුත් මේකේ BSc ඩිග්‍රිය අපෙන් තමයි පටන් ගත්තේ ඉස්සෙල්ලාම. ඒ හින්දා මේකට තාම මේක අප්ඩේට් කරලා නැහැ. අපේ හෑන්ඩ්බුක් එකත් ළඟදීම අප්ඩේට් කරයි සයිට් එකේ. ඉතින් ඉස්සෙල්ලාම අපි යමු මේ හෑන්ඩ්බුක් එක ඕපන් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් හෑන්ඩ්බුක් එකේ විස්තර ටික. ඉස්සෙල්ලාම තියෙනවා ෆැකල්ටි ගැන විස්තර තියෙනවා. ෆැකල්ටිය පටන් ගත්තේ කවද්ද? එතකොට මේකේ තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් මොනවද? ඒ කියන විස්තර මේ පළවෙනි පේජ් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි පේජ් එකට ගියාට පස්සේ ඒ වගේම විස්තර ටිකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ පුළුවන් තරම් කෙටියෙන් කියන්නේ මේක විස්තර ටික මොකද වීඩියෝ එක දික් වෙන හින්දා. ඊට පස්සේ තියෙනවා විෂන් එක තියෙනවා. ඒ කියන්නේ දැක්ම මෙහෙවර ඒ විස්තර ටික තියෙනවා. ඊට පස්සේ තියෙනවා අපේ ෆැකල්ටි ඉන්න ලෙක්චර්ස් ලගේ ඩීටේල්ස් ටික තියෙනවා මෙතන. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඉඳලා ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ෆැකල්ටි තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් මොනවද කියන එක. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් BICT තියෙනවා, ඒ වගේම BET තියෙනවා, ඒ වගේම කම්පියුටර් සයන්ස් තියෙනවා. මේ කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වලට අමතරව අලුතෙන් එකතු වෙලා තියෙනවා BST කියන එක. අපි ඔයාලා දන්නවා ටෙක් කරන ඔයාලට පුළුවන් BET, BICT සහ BST කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් තුනට ජොයින් වෙන්න. BST ඩිග්‍රී පටන් ගත්තේ අපේ අවුරුද්දෙන් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා BST ඩිග්‍රී නැද්ද කියන එක මේ කැලණියේ. මේ අවුරුද්දෙන්ලා තමයි කියන්නේ 24 කියන අවුරුද්දෙන්ලා තමයි මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. ඔයාලට පුළුවන් දැන් අපේ ෆැකල්ටියට ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කරන්න දෙන්නත්. මේකෙදි මේ පරණ හෑන්ඩ්බුක් එකක් ඉන්න තමයි මෙතනදී මේ BST කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගැන විස්තර නැත්තේ මෙතන. ඉස්සෙල්ම අපි කතා කරමු BICT කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක. මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් අවුරුද්දට ගන්න ළමයි ප්‍රමාණය, ඒ වගේ පොඩි විස්තර වගේක් දාලා දෙනවා. ඒ වගේම මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට මේකෙදි ඔයාලට ස්පෙෂල් වෙන්න පුළුවන් පාත් 3ක් තියෙනවා. මේකේ නම් තියෙන පාත් 3යි. අපේ අවුරුද්දේ ඉඳලා තව පාත් එකක් එකතු වෙලා තියෙනවා මේකට. මෙතන තියෙන්නේ කම්පියුටර් නෙට්වර්ක් ටෙක්නොලොජි, ගේම්ස් ඇන්ඩ් ඇනිමේෂන්, සොෆ්ට්වෙයාර් සිස්ටම් ටෙක්නොලොජි කියන පාත් 3 විතරයි මෙතන තියෙන්නේ. මේට අමතරව ඔයාලට පුළුවන් තව පාත් එකක් තියෙනවා එන්ටර්ප්‍රයිස් කම්පියුටිං කියලා පාත් එකක්. මේ කියන ස්පෙෂල් පාත් එකට දැන් ඔයාලට යන්න පුළුවන් අපේ අවුරුද්දේ ඉඳලා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් Bachelor of Engineering Technology නැත්නම් BET ගැන කතා කරොත් BET ගත්තොත් ඔයාලට පුළුවන් මේ කියන ස්පෙෂල් පාත් තුනට යන්න. ඒ කියන්නේ Material and Process Technology, Industrial and Automation and Robotics, ඒ වගේම Sustainable Technology කියන ස්පෙෂල් පාත් තුනටම ඔයාලට යන්න පුළුවන් ET කරන ඔයාලට. ඊට පස්සේ තියෙනවා කම්පියුටර් සයන්ස්. කම්පියුටර් සයන්ස් ගත්තොත් ඔයාලට පුළුවන් ඩේටා සයන්ස් වලට යන්න පුළුවන්, ආටිෆිෂල් ඇන්ඩ් ඉන්ටෙලිජන්ට්, සයිබර් සිකියුරිටි, ඒ වගේම සයන්ටිෆික් කම්පියුටිං කියන ස්පෙෂල් පාත් වලට හදාගන්න පුළුවන්. ඒ වගේම BSc ඩිග්‍රී ගත්තොත් BSc ඩිග්‍රී ඔයාලට ස්පෙෂල් පාත් 3ක් බලා ගන්න පුළුවන්. මේක නම් හෑන්ඩ්බුක් එකේ නෑ. නමුත් ඔයාලට සයිට් එකට ගියහම බලා ගන්න පුළුවන් මේවා. මේකේ පළවෙනි ස්පෙෂල් පාත් එක තමයි බයෝටෙක්නොලොජි. ඒ වගේම දෙවෙනි එක තමයි ෆුඩ් ප්‍රොසෙසින් ටෙක්නොලොජි. තුන්වෙනි එක තමයි environmental resource technology. මෙන්න මේ විදිහට තමයි මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් වල තියෙන ස්පෙෂල් පාත් වලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් වලට බලා ගන්න පුළුවන් අපිට කොහොමද ලකුණු හම්බෙන්නේ කියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට ලකුණු කැල්කියුලේට් වෙන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි
සෙමෙස්ටර් එකේ වලට ගත්තොත් end semester exam එකක් තියෙනවා. ඒ වගේම CA කියලා continuous assessment කියලා ලකුණු දෙන වෙන ක්‍රමයක් තියෙනවා. continuous assessment ගත්තොත් මේකෙදි ඔයාලට assignments හම්බ වෙනවා, ඒ වගේම group projects හම්බ වෙනවා, ඒ වගේම presentations හම්බ වෙනවා, quizzes හම්බ වෙනවා, class test හම්බ වෙනවා. ඒ වගේම mid exam එකේ ලකුණු අයිති වෙන්නේ මේකෙන continuous assessment කියන කොටසට. ඒ වගේම ඊළඟ එක තමයි end semester exam එක. මේකෙදිත් ඔයාලට ලකුණු ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් CA කියලා ගත්තොත් continuous assessment ගත්තොත් සම්පූර්ණයෙන්ම 100%ක් ගත්තොත් 30%ක් වගේ හම්බෙන්නේ මේ කියන continuous assessment කියන එකට. මේක වෙනස් වෙනවා සාමාන්‍ය මොඩියුල් එකකින් මොඩියුල් එකට. ඊටු කොටසයි තියෙන end semester එකෙන් තමයි ලකුණු කැල්කියුලේට් වෙන්නේ. end semester එක ගත්තොත් සාමාන්‍යයෙන් ඔයාලට practical එකක් තියෙනවා. ඒ වගේම ලියන paper එකක් හම්බ වෙනවා. ඒ වගේම ඔය project report කියලා තියෙනවා. ඒ වගේ දේවල් කරාට පස්සේ තමයි ඔයාලට end semester එකේ ලකුණු ගන්න පුළුවන්. මේ විස්තර ටික මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. සමහරට මේ කියන දේවල් දැම්ම තේරෙන්නේ නැතුව ඇති ඔයාලට. නමුත් ඔයාලට කැම්පස් එකට ගියාට පස්සේ මේ කියන දේවල් මොනවද කියන එක තේරෙන්න ගන්නවා. අපිටත් මුල්ම ආපු කාලේ මේවා තේරුන්නේ නැහැ මොනවද කියන්නේ කියන එක. ඒ වගේම පල්ලයට යද්දීන් තව ඔයාලට තියෙනවා මෙතන මේ තියෙන විස්තරේ. ඒ කියන්නේ continuous assessment එකේදී ලකුණු හම්බෙන්නේ කොහොමද කියන විදිහට තියෙනවා. ඒ කියන්නේ assignment වලට සාමාන්‍යයෙන් 10%ක් හම්බ වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. continuous assessment ගත්තොත් 35%. සාමාන්‍යයෙන් සලකන්නේ 35%ක් තමයි සම්පූර්ණ 100 ලකුණෙන් හම්බෙන්නේ 35%යි. මේ කියන continuous assessment එකේ ඔයාලට assignment කරනකොට 10%ක් හම්බ වෙනවා. quiz වලට 5%ක් හම්බ වෙනවා. ඒ වගේම mid semester exam එකට 20%ක් හම්බ වෙනවා. ඒ වගේම end semester එක ගත්තොත් අර 35%ක් අයින් කරාට පස්සේ 65%ක් ඉතුරු වෙන්නේ. මේ 65% හම්බෙන්නේ මේ කියන end semester එකෙන්. ඒකේදී ඔයා practical කරනකොට 20%ක් හම්බ වෙනවා. ලියන paper එකට 45%ක් හම්බ වෙනවා. මේ විදිහට තමයි සම්පූර්ණ total 100% හැදෙන්නේ. ඉන්නේ ඒ විස්තර ටික මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන අර GPA calculate වෙන විදිහ විස්තර ටික. ඒ ටික නම් ඔයාලට දැම්ම තේරෙන්නේ නැහැ කිව්වට. නැත්තම් ඔයාලට පුළුවන් අර මම කිව්වා වගේ YouTube එකේ පොඩ්ඩක් search කරලා පොඩි අදහසක් ගන්න පුළුවන්. මොකද්ද මේ GPA කියන්නේ මොකද්ද? මේවා කොහොමද හැදෙන විදිය? මොකද ඒක ගොඩක් වැදගත්. මොකද යන්න කලින් බලන එක. මං හිතනවා මෙන්න මේ කොටසත් ඔයාලට වැදගත් වෙයි කියලා. ඒ තමයි කොහොමද සබ්ජෙක්ට් එකක් නැත්තම් මොඩියුල් එකක් රිපීට් වෙන්නේ කොහොමද කියන එක. ඉතින් මේකේ විශේෂයෙන්ම කාරණා තුනක් බලපානවා. මේ කාරණා තුන ගැන කතා කරද්දී මේ කාරණා තුන කැම්පස්ෙන් කැම්පස් එකට පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. මේකෙදි පළවෙනි කාරණේ තමයි ඔයාගේ ග්‍රේඩ් එක සාමාන්‍යයෙන් C වලට වඩා අඩුයි නම් ඔයා රිපීට් ඒ වගේම ඔයාට CA ලකුණු නැත්නම් continuous assessment ලකුණු මම අර කලින් කිව්වේ ඒ වගේ ලකුණු සම්පූර්ණ කරගන්න බැරුණොත් ඒ කියන්නේ group project වලට assignments කරන්න බැරි වුණොත් ඔයා ඒත් නැවත කරන්න ඕනේ. ඒ වගේම ඔයාට යම්කිසි exam එකකට එන්න බැරි වුණොත් ඒත් ඔයා repeat තමයි. ඉතින් මේකෙදි මේ විශේෂයෙන්ම නැවත ඔයා විභාගය කරද්දී නැවත ඔයා කියන්නේ repeat එක ලියද්දී ඔයා කොච්චර හොඳට ලිව්වත් ඔයාට හම්බෙන්නේ C එකක්. නමුත් ඔයා ආවේ නැතුව සාධාරණ හේතුවක් මත මෙඩිකල් එකක් ඉදිරිපත් කරලා තිබ්බොත් ඔයාට පුළුවන් C එකට වඩා වැඩි ග්‍රේඩ් එකකට යන්න පුළුවන්. ඒක හම්බෙන්නේ ඔයා සාධාරණ හේතුවක් මත එක්සෑම් එක ලියන්න ආවේ නැහැ කියලා මෙඩිකල් එකක් ඉදිරිපත් කරොත් විතරයි. ඉතින් ඕක මම හිතනවා ඔයාලට වැදගත් වෙයි කියලා. තව ටිකක් පල්ලයට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ කොහොමද ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් අවුරුදු 4දී ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් මෙතන දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනි අවුරුද්දේ මොනවද කරන් තියෙන මොඩියුල්, උතර පළවෙනි සෙමෙස්ටර් එකේ මොනවද, දෙවෙනි සෙමෙස්ටර් එකේ මොනවද තියෙන්නේ කියන විස්තර වලට බලා ගන්න පුළුවන්. ඒ කියන විස්තර මෙතන සම්පූර්ණ විස්තරයක් දාලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් හැම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකටම සාමාන්‍යයෙන් අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක අවුරුදු 4ක් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ඔයාලා දන්න අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් 4ක් තියෙනවා. ඒ කියන්නේ BICT, BET සහ BSc සහ කම්පියුටර් සයන්ස් කියන ඩිග්‍රී 4ම තියෙනවා. මේ ඩිග්‍රී 4ම අවුරුදු 4ක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ආයේ කියන විස්තර සම්පූර්ණ විස්තරයක් අතරින් ඔයාලට දලා අදහසක් ගන්න පුළුවන් මේ දාලා තියෙන එකෙන්. ඒ වගේම තව චුට්ටක් පල්ලයට ගියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා ඩිග්‍රිය ගන්න නම් මොනවද සම්පූර්ණ කරලා තියෙන්න ඕන දේවල්. සාමාන්‍යයෙන් ඔයාලා අවුරුද්දට මං කිව්වා ක්‍රෙඩිට් 30ක් තියෙනවා කියලා. ඒ කියන්නේ ක්‍රෙඩිට් 120ක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ ඔයාලා ඩිග්‍රිය ගන්න නම්. ඒ වගේම අපේ BICT ගැන කතා කරද්දී මම උදාහරණයක් කියන්නේ BICT ගත්තොත් අපේ තියෙන මාස 6ක ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් එකක්. ඒ ට්‍රේනින් මාස 6 කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධව ඩිග්‍රිය ගන්න නම්
ඒ වගේම තව දෙයක් තියෙනවා ගොඩ දෙනෙක් අහලා තිබ්බා ඉංග්‍රීසි කියන එක අනිවාර්යයිද කියන එක. දැනට නම් අපේ ඉංග්‍රීසි කියන එක අනිවාර්ය නෑ. ඒක GPA එකට බලපාන්නේ නෑ. නමුත් ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එක නැත්තම් මොඩියුල් එක ඔයා සම්පූර්ණ කරන්න ඕන ඔයාගේ ඩිග්‍රිය ගන්න නම්. නමුත් ඒකෙන් GPA එකට කිසිම බලපෑමක් නෑ. අන්න ඒ කියන විස්තර ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තව පල්ලෙහාට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ෆැකල්ටි තියෙන ක්ලබ් සම්බන්ධයෙන් තියෙන විස්තර බලා ගන්න පුළුවන්. ඉත්සා ඒ වගේම ග්‍රීන් ක්ලබ් ඒ වගේම ලීජන් ක්ලබ් එක ගැන ආන්ගේ විස්තර වලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් තමයි මට මේ වීඩියෝෙන් ඔයාලට කියන්න ඕනේ. මම හිතනවා ඔයාලට පොඩි අදහසක් එන්න ඇති කියලා. මොකද්ද මේ අපේ ෆැකල්ටි තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් මොනවාද? මේ වලින් මොනවාද වෙන්නේ? මේ වල තියෙන ස්පෙෂල් පාත් මොනවාද? ආන්ගේ කියන විස්තර පිළිබඳව ඔයාලට අදහසක් එන්න ඇති කියලා මම හිතනවා. තව මොනාරි ඔයාලට දැනගන්න තියෙනවා නම් ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මට තව දෙයක් තියෙනවා ඔයාලට කියන්න. ඒ තමයි ඔයාලා කැම්පස් එකට යන්න කලින් අනිවාර්යෙන්ම ඔයාලගේ කැම්පස් එකේ ඒ කියන්නේ ඔයාලගේ ෆැකල්ටි එකේ දාලා තියෙන හෑන්ඩ්බුක් එක ඔයාලා පොඩ්ඩක් ඒ ගැන පොඩි විස්තරයක් දැනගෙන ඒ හෑන්ඩ්බුක් එක පොඩ්ඩක් පාවිච්චි කරලා යන්න. හේතුව මොකද ඒක ගොඩක් වැදගත්. මොකද ඔයා කරන ඩිග්‍රිය මොකක්ද මොන පැත්තටද යන්නේ ඒක ඉස්සරහට කොහොමද බලපාන්නේ ඒ කියන දේවල් දැනගන්න ඕනේ. ඒ හින්දා මම කියනවා ගොඩක් දුරට ඔයාලට පුළුවන් නම් හෑන්ඩ්බුක් එක කොහොම හරි කරලා හොයාගෙන ගොඩක් දුරට ඔයාලගේ කැම්පස් වල සයිට් වල තියෙනවා හෑන්ඩ්බුක් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ දේවල් බලලා ඔයා කැම්පස් එකට යන්න. ඒක තමයි ගොඩක්ම වටින්නේ. ඉතින් අදට වීඩියෝ එක මේක තමයි. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.